වෛද්‍යතුමනි මේ quality certificate කියන්නේ මොනවාද? ඒවල අතුලත් වෙන්නේ මොන වගේ දේවල්? අපි ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්නකොට quality certificates ගැන අනිවාර්යෙන් බලන්න ඕනේ. ඒ කියන්නේ මේවා තත්ත්ව සහතික. උදාහරණයක් විදිහට ගත්තොත් ISO කියලා දෙනවා මේ ප්‍රොඩක්ට් එකේ ගුණාත්මක භාවය ගැන දෙන certificates වගේ. ඊට පස්සේ GMP කියලා එකක් තියෙනවා මේ ප්‍රොඩක්ට් එක හදන process එකේ තියෙන ගුණාත්මක භාවය ගැන. ඊට පස්සේ මේවා ඕගනික්ද නැද්ද, කෘමිනාශක අඩංගුද නැද්ද, ඔය වගේ කීපයක් තියෙනවා. ඊළඟට තියෙනවා HACCP කියලා quality assurance එක. මේක කියන්නේ මේ ප්‍රොඩක්ට් එකේ අදාළ ටොක්සින්ස් වර්ග. මොකද මේ ඕනම කෑම ජාතියක් හදනකොට ටොක්සින්ස් මිශ්‍ර වීමේ අවස්ථාවක් තියෙනවා. මේ ටොක්සින්ස් කියන්නේ විස වර්ග, අපිට විස ද්‍රව්‍ය. මේ විස ද්‍රව්‍ය තියෙනවද නැද්ද, ඒ තියෙන ප්‍රමාණය ශරීරයට හිත කරද නැද්ද කියලා දෙන සර්ටිෆිකේට් එකක් තමයි ඒ. ඒකින්ද අපි ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්නකොට කොයි වෙලාවෙත් අර මං කිව්වා වගේ ලේබල් එකේ ඉස්සරහා තියෙන දෙයට එකපාර අහුවෙන්නේ නැතුව, ඇඩ් වල කියන ඒවා, ඊට පස්සේ පත්තරවල නිවුස් වල තියෙන ඒ වගේ තියෙන ඒවට අහුවෙන්නේ නැතුව අපි මේ ලේබල්ස් කියවලා මේවා තියෙන මොනවද කියලා අඳුරගෙන තීරණයක් ගන්න කල්පනා කරන්න ඕනේ පාරිභෝගික විදියට. හැබැයි සස්ක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර සර්ටිෆිකේට්ස් තියෙනවා ඒක කම්පැනියට දීපු සර්ටිෆිකේට් එක. හැබැයි ප්‍රොඩක්ට් එකට ඒ සර්ටිෆිකේට් එක නැහැ. මේක බලන්න ඕනේ ලේබල් එකේ මේගොල්ලෝ මේක කියන්න ඕනේ මේ ප්‍රොඩක්ට් එක එන්නේ මෙන්න මේ සර්ටිෆිකේට්ස් තියෙන කම්පැනි එකකින් කියලා දෙකලු ගහලා තියෙන නැත්නම් මේ ප්‍රොඩක්ට් එකට මේ සර්ටිෆිකේට් එක තියෙනවද කියලා.